අනේ අපි පොඩ්ඩක් කතා කරමු. මොකද්ද උනේ කියන්නකෝ. තමුසේ මගේ පස්සෙන් එන්න එපායි රට්ටා. තමයි ගහන වෙල්ල ගැලවිලා යන්න. හරි. මට ඒක හයි කරගන්න පුළුවන්. ඉස්සල්ලා කියන්නකෝ මොකද්ද උනේ කියලා. ආදරේ නෑ ඔයි. කවුරුත් ආදරේ නෑ. අන්‍ය වහන්නන්න එපා අන්‍ය. කවුරුන්ට මං ඉන්නෝනේ අන්‍ය. හේ චූටි පැටියා කොච්චරනම් වාසනාවන්තද. එයාට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. Anya. ගියේ නැද්ද ඉස්කෝලේ? ආව තනියම දාලා යන්න බෑනේ මට. මගේ සම්බොක්කා. මෑ? මට අද ගමනක් යන්න තියෙනවා. තමුසෙත් එනවා. ෂා කොහෙද? මගේ අම්මාවයි තාත්තවයි හොයාගෙන. Excuse me? Sorry miss, අපි දැන් වහලා. එහෙනම් මේ ඕපන් කියලා බෝඩ් එකක් දාලා තියෙන්නේ? ක්ලෝස් සයින් එක දැම්මේ නැද්ද බూరు? Okay. Then close. Sorry miss. ඒකට නම් කමක් නැහැ. එතකොට මට කියනවාද මෙතනින් මිස්ටර් අනුක් ඇදිරිමාන් කියන්නේ කවුද? මම තමයි අනුක්. හයි. හයි. මං හිතුවට වඩා ඔයා ලස්සනයිනේ. ඔව් කොහොමත් හැම ගෑනු ළමයාම එහෙම කියනවා තමයි. ෂෝයිනේ. මටත් ආඩම්බරයි. Thank you. මේ මිස් කවුද? එතකොට ඔයා මාව දන්නේ නැද්ද? දන්නේ නැද්ද කියන්නේ අපි කොහෙදද හම්බුනේ? අපි හම්බෙලා තියනවද මීට කලින්? ඒකට නම් උත්තරේ ඕද නැද්ද කියන්නේ මන් දන්නේ නැහැ. හැබැයි ඔයා මගේ අම්මිව නම් හම්බෙලා තියෙනවා. අම්මි? කවුද දන්නේ වගේ අම්මි? ඊට කලින් කියන්නම්කෝ මං කවුද කියලා. ඒක හොඳයි කියන්නකෝ මේ සුරංගනාවියක් වගේ ලස්සන කෙල්ල කවුද කියලා. මම ආන්නෑ. ඔයාගේ දුව.
මොකද්ද? මගේ දුව? දුව? යකෝ දුවේ කොබට? මේ පොඩි එකාට? අංකල් මේ මං ඇත්ත කියන්නේ. බොරු නෙමෙයි. අංකල් ඕකනේ ප්‍රශ්නේ. මේ නංගි ඌට විතරක් එන්න එපා හරිද? මම මේ හිටියට තාම බැඳලත් නෑ මගුල. තාත්තගේ යාළුවට අංකල් කියන්නේ නැතු. අයියා කියන්නේ? ඕ නෝ. හරියට මේ මට කියන්න ඇත්තටම ඔයා කවුද? මම ආන්‍යා. ඔයාගේ දුව. ආන්‍යා විහිළු කරන්න එපා. ඔයාව කවුද මෙහාට එව්වේ? මාව කවුරුත් එව්වේ නෑ. මම්මයි ආවේ. ඔයාට දැන් මාව දැක්කහම මං තාත්තෙක් වගේ පේනවද? මට කියන්න එහෙම පේනවද ඔයාලට? නෑනේ. මේ ඔයාට වැරදීමක් වෙලා තියෙන්නේ. I'm sorry. ඔව්. මම කියන්නේ වැරදීමක් තමයි. ඒකනේ මට මෙහෙම කළේ. මොකද්ද බ්‍රෝ ඒ උනේ? සුහෙල්ලෙක් මචං මොකක් හරි වැරදීමක් තමයි. මේ සමහර දේවල් වල මචං අපිට පේනවට වඩා දෙයක් තියෙනවා. මේ රෙද්දක් කියවන්න තු මෙන්න මේක අස්තල්ලා දාපම් බා. කෙල්ල දැකලා පුරුදු වෙනවා. මේ අර කෙල්ලනේ බං මේ ඩීජේ මාෂි. ඕ වට්ට කෑල්ලනේ බං ඕක. තාරකාවකගෙන් කිලිහුණු පුංචිම පුංචි කණාමැදිලි එලියක්ද මම? නෑ. කණාමැදිලි එලියක් තරම්වත් වටිනාකමක් නැති කළු කුහරයක කොහේ තනිවෙච්ච නිකම්ම නිකං ආකාශ වස්තුවක් මම. ආන්නේ මොකටද ආවේ ඔයා? යන්න. අපි කතා කරමු. මට කතා කරන්න දෙයක් නැහැ ඔයත් එක්ක. ඔයා මට කියනවාද මේ ෆොටෝස් වලට හම්බුනේ කොහොමද කියලා? ඔයා කොහොමද මාෂි? මන්ට එකපාරක් කිව්වනේ. මට කතා කරන්න දෙයක් නැහැ ඔයත් එක්ක. යන්න මෙතන. හරි උච්චර කේන්ති ගන්න එපා. මං අහුවේ මේ ෆොටෝස් වලට කොහෙන්ද? කවුද කිව්වාට මාව හම්බ වෙන්න කියලා? ආන්‍යා. දෙන්න. නෑ පොඩ්ඩක් ඉන්නකෝ. දෙන්න කිව්වම
වෙනවා ගම්පා යට වෙනවා කියලා කිව්වලු. මේ ඇත්තටම උඹ ඩීජේ මාෂිත් එක්ක යාළු වෙලා හිටියද? ඕ මාරයා කෙක්ටි. ඇයි? ඇයි? ඩීජේ මාෂි කියන්නේ මේ මුළු ලංකාවේම ක්‍රෂ්කනේ. ඔබ මාරයිනේ බා. එයා කියාව හැමෝටම නෑ. හැමෝටම නෑ. ඇත්ත කියන් උඹ යාළු වෙලා හිටිය විතරමද? අඩු ගානේ කිස්සයක්වත් දුන්නේ අනේ කියන්කෝ ඇත්ත කියන්කෝ. අංකල් ආරම්භක විද්‍යාවත් කරලා නැද්ද? උඹ තමයි ප්‍රශ්නේ. අංකල් නෙවෙයි අයියා. අංකල් අයියා අංකල් අයියා අංකල් අයියා අංකල් අංකල්. හරි. සෝරි. මේ දැන් එතකොට වා කියන්නේ වාගේ අම්මා ඩීජේ මාෂි වාගේ තාත්තා අපේ මේ පොලිස් කොට්ටෝරුවා කියලාද? ඔව්. ඇත්ත කියන් එහෙම දෙයක් වුණාද? අපි දෙන්නගේ ෆෑ එකක් තිබුණා. ඊට පස්සේ තමාෂිලා ගෙදරින් අකමැති වෙච්ච හින්දා අපි ඒක නතර කළා. දැන් මං බිගහන්නේ අවුරුදු 18 දී ඩීජේ මාෂි වුණාද එහෙම? කොහොමද? නෑ මන් දැනුවත්ව නම් එයා එහෙම උනේ නෑ. ඉතින් මෙයා කියන්නේ බොරුවක්ද? මම මොකටද බොරු කියන්නේ? කවුද දන්නේ? හැබැයි ඉතින් සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන් කියන්නේ? මේ වෙලා තියෙන්නේ? එහෙම උන හින්දානේ මම මෙතන මෙහෙම ඉන්නේ. හරි මේ ප්‍රශ්නේ මේ විදියට නම් විසඳන්න බෑ. අපි කෙලින්ම ගිහිල්ලා තමාෂිත් එක්කම කතා කරමු මචං. හරි? අපි එහෙම කරමු දුව. දුව? ඔයා මට දුව කිව්වා?